මාතර අකුරැස්ස වැලිහේන ශ්‍රී සුභද්‍රාරාමාධිපතිව වැඩ සිටි ශාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහෝපාද්‍යය විශ්වවිද්‍යාචාර්ය අතිපූජ්‍ය රඹුකන ඥානරතනාභිදාන මහා සාමිපාදයාණන් වහන්සේ 2026 ජනවාරි 7 වනදා අවුරුදු 96ක් ආයු වළඳා හදිසියෙම අපවත් වුණි. දසදහස් සංඛ්‍යාත පිරිසකට අභයදානය දෙමින් නොමිලේම කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව රෝගීන් සුවපත් කරමින් නිවාස සාදා දීම මාර්ග සකස් කර දීම ආදී මහා සමාජ සත්කාරයන් සිදු කරමින් සිට හදිසියේම අපවත් වූ බව ශිෂ්‍ය සාමීන් වහන්සේලා පවසති. උන්වහන්සේගේ දේහය 8 වන බ්‍රහස්පතින්දා අලුයම අකුරැස්ස දසමහා බෝධි සෙවණට වැඩමවා දහවල් උන්වහන්සේගේ විහාරස්ථානය කරා මහා රථ පෙළහරකින් වැඩම වූහ. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වැලිහේන ග්‍රාමයේහි ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේහි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ශාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහෝපාද්‍යය විශ්වවිද්‍යාචාර්ය රඹුකන ඥානරතනාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදාහන පූජෝත්සවය 9 වැනි සිකුරාදා පස්වරු 3ට වැලිහේන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා පවතිනවා. වයස අවුරුදු 96ක්. උන්වහන්සේ මේ රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් අපරිමිත සේවාවක් සිද්ධ කරපු විශේෂයෙන්ම විශ්වවිද්‍යාචාර්ය ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයත් වීරපානේ ජිනරත්න නායක හාමුදුරුවොත් එහෙමයි. උන්වහන්සේලා මේ රටට ජාතියට අපරිමිත සේවාවක් සිද්ධ කරපු යතිවරයන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පළාත්වාසී රටවාසී බෞද්ධ ජනතාවටත් අන්‍ය ආගමික හැම දෙනාටමත් දැනුම් දෙනවා. ඒ සඳහා පැමිණ උන්වහන්සේට අවසන් ගෞරව දක්වන හැටියටත් අපි හැමෝම එකතු වෙලා උන්වහන්සේට උතුම් වූ අමා මහ නිවනින් සදා සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.